ඊයේ ඩිනර් එකට මං හදපු නිව්ට්‍රිෂස් ග්‍රීන් පෑන් කේක් එක තමයි අද මං ඔයාලට පවර් ප්ලේට් එකෙන් ෂෙයා කරන්න හදන්නේ. ඉතින් මේක ඉතාමත් පහසුවෙන් ලේසියෙන් ඉක්මනටම හදාගන්න පුළුවන් ක්වික් ඩිනර් එකක්. අවශ්‍ය ඉන්ග්‍රේඩියන්ට්ස් විදිහට මම පාවිච්චි කරන්නේ කේල් සහ ස්පිනච්. ඒ වගේම අමු මිරිස් ටිකක් අරන් තියෙනවා, ලූණු තියෙනවා. ඒකම මම මේකට බිත්තර පාවිච්චි කරනවා. මම පාවිච්චි කරන්නේ පාන් පිටි. ඉතින් ඕගොල්ලන්ට කස්ටමයිස් කරලා අවශ්‍ය දේවල් පෝෂ්‍යදායී ගුණ රැකෙන විදිහට ඔයාලා කැමති රස අනුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කේල් ටික සහ ස්පිනච් කිරි වීදුරුවක් වතුර කෝප භාගයක් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා මුලින්ම. ඉතින් මේ බ්ලෙන්ඩ් කරගන්න මිශ්‍රණයටම බිත්තර 4ක් හෝ 5ක් මම එකතු කරගන්නවා. මොකද මම අද හදන්නේ සාමාන්‍යයෙන් ග්‍රීන් පෑන් කේක් 10ක් විතර ප්‍රමාණයක්. අපේ ගෙදර 4 දෙනාට ඇති වෙන ප්‍රමාණය විතරයි. සාමාන්‍යයෙන් මේ විදිහට හදාගත්ත නිව්ට්‍රිෂස් පෑන් කේක් එකක් අපිට එක්කෙනෙකුට 2ක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ රසය සහ බඩගින්නේ ප්‍රමාණය අනුව ඕගොල්ලන්ට මේ ඉන්ග්‍රේඩියන්ට්ස් වෙනස් කරන්න පුළුවන්. ඊළඟට මට පාන් පිටි කෝප්ප 2ක් අවශ්‍ය වෙනවා. මම සීව් එකක් පාවිච්චි කරලා පාන් පිටි ටික හලාගෙන මම බ්ලෙන්ඩ් කරගත්ත කේල්, ස්පිනච්, එග් මික්ස්චර් එක මේ පාන් පිටි ටිකට එකතු කරලා හොඳට ක්‍රීම් එකක් විදිහට මික්ස්චර් එක හදා ගන්නවා. ඉතින් මේ ගමන්ම මට ඔයගලන්ට පුංචි පණිවිඩයකුත් දෙන්න හිතුණා. ඉතින් විශේෂයෙන්ම දැන් නිව් ජෙනරේෂන් එක අලුත් දේවල් වලට හරි කැමතිනේ. ඉතින් අපේ සංස්කෘතිය, අපේ කල්චර් එක, ඒ කියන්නේ අපේ ආහාර රටාවන් වල ගුණය සහ අපේ තියෙන වටිනා ආහාර ද්‍රව්‍යයන් ඒ දේවල් ඒ විදිහටම අපිට රැකගෙන අලුත් විදිහට ආහාර රකසා ගන්න ක්‍රම වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ගේ දුවලා පුතාලා, තරුණ ළමයි මේ හැම දෙනෙක්ම අලුත් දේවල් අත්හදා බලන්න කැමති. ඉතින් ඕගොල්ලන්ටත් මේ අලුත් රෙසිපීස් නිර්මාණාත්මකව හදලා තමන්ගේ ගෙදර ලන්ච් එකට, ඩිනර් එකට, බ්‍රෙක්ෆාස්ට් එකට ආහාරයට ගන්න එකෙන් ඕගොල්ලන්ගේ පවුලේ සතුට රැක ගන්නත් අවස්ථාවක් වෙනවා. උදාහරණයක් හැටියට මම මෙතන කේල් පාවිච්චි කරාට ඕගොල්ලන්ට මුකුණු වැන්න, ගොටු කොළ, ඒ වගේම කතුරු බුරුංග කොළ පවා එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් පෑන් කේක් මිශ්‍රණය රෙඩි වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මේ පෑන් කේක්ස් ටික මද ගින්දර, ඒ කියන්නේ මීඩියම් හීට් එකේ හිමීට ලස්සනට
නන්ස්ටික් පෑන් එකක් පාවිච්චි කරලා හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ අතරතුර පෑන් කේක් හැදෙනකන් මම චිකන් බ්‍රෙස්ට් ටිකකුත් මෙන්න මේ විදිහට සොයා සෝස් ටිකක්, පෙපර්, ජින්ජර්, ගාර්ලික් පවුඩර්, ඒ වගේම හනි ස්වල්පයක් ඇඩ් කරලා මෙන්න මෙහෙම රසවත් විදිහට චිකන් බ්‍රෙස්ට් එකත් පෑන් කේක් එක කන්න අවශ්‍ය විදිහට හදාගත්තා. මේ වෙලාවේ මට ඔයගලන්ට පුංචි ටිප් එකක් දෙන්න ඕනි කියලා හිතුණා. විශේෂයෙන්ම පෑන් කේක් එක ඔයාලා හදාගනිද්දි මීඩියම් හීට් එකේ හදන්න කියලා කියන්නේ මේ පෑන් කේක් එකේ ලස්සන ග්‍රීන් කලර් එක තියෙන විදිහට ඔයාලා පෑන් කේක් එක හදාගන්න ඕනේ. මොකද ගොඩාක් මේක හීට් එක වැඩි වුණොතින් බ්‍රවුන් කලර් එකක් ඇවිල්ලා මේ ලස්සන ග්‍රීන් කලර් එක නැතිව යන්න පුළුවන්. ඉතින් ඒකත් මතක තියාගෙනම පෑන් කේක්ස් ටික හදාගන්න ඕනේ. ඔන්න ඉතින් ලස්සනට පෑන් කේක්ස් ටික හදලා ඉවරයි. දැන් ඉතින් අපි ඩිනර් එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් පෙන්නුවා වගේ මේ පෑන් කේක් අපි ඩිනර් එකට ආහාරයට ගත්තේ චිකන් බ්‍රෙස්ට් එක අපි හදලා ඒ කියන්නේ ෆ්‍රයි කරලා ගත්ත චිකන් බ්‍රෙස්ට් එකත් එක්ක. ඉතින් අනිත් එක තමයි මම චිකන් බ්‍රෙස්ට් එක හදාගනිද්දි මුලින්ම සොයා සෝස් සහ ඒක වගේම වතුර ස්වල්පයක් දාලා චිකන් බ්‍රෙස්ට් එක පොඩ්ඩක් තම්බලා ඉවර වෙලා තමයි ඔයිල් ඇඩ් කරේ. එතකොට මං ඇඩ් කරන ඔයිල් ප්‍රමාණය අඩු කරගන්න තමයි මං මේ විදිහට කරේ.